පිරමිඩ් ටයිප් බිස්නස් එකක් අඳුරගන්නේ කොහොමද? පිරමිඩ් ටයිප් බිස්නස් එකක් කියන්නේ එතන රික්‍රූට්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ රියල් ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් එතන නැහැ. අනික් එක තමයි ෆෙයාර් ට්‍රේඩ් ඇක්ට් එකට අනුව පිරමිඩ් ටයිප් බිස්නස් එකක් කරන්න තියලා සපෝට් කරන්නත් තහනම්. එතකොට ඕස්ට්‍රේලියාව, USA, UK, කැනඩා, ඉතින් ඊට පස්සේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල පිරමිඩ් ටයිප් බිස්නසස් ඉල්ලීගල්. මේ බිස්නස් එක මම ABN එකක් යටතේ රෙජිස්ටර් කරලා ටැක්ස් එක ක්ලේම් කරලා තියෙනවා. මම ඩොකියුමන්ට්ස් ඇටච් කරලා තියෙනවා මෙතන. ඉතින් කතා කරමු ඇයි මේ බිස්නස් එක පිරමිඩ් ටයිප් බිස්නස් එකක් වෙන්නේ නැති රීසන්ස් කියලා. ෆස්ට් තින් කම්පැනි එක අවුරුදු 51ක් පරණයි. කම්පැනි එක ඩිරෙක්ට් සෙලිං ඇසෝසියේෂන් එකත් එක්ක රෙජිස්ටර්ඩ්. එතකොට රියල් එතික්ස් වැලියුස් එක තමයි කම්පැනි එක ස්ට්‍රික්ට්ලි ඒ දේවල් ෆලෝ කරනවා. මොකද ඩිරෙක්ට් සෙලිං ඇසෝසියේෂන් එකත් එක්ක රෙජිස්ටර්ඩ් හින්දා. එතකොට කම්පැනි එකේ ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් තියෙනවා. ඔයාලට කැමති නම් ප්‍රොඩක්ට් සෙල් කරන්නත් පුළුවන්. හැබැයි ඔයා ප්‍රොඩක්ට් සෙල් කරනවා කියලා ඔයාලට ඉන්වෙන්ටරිස් මැනේජ් කරන්න වෙන්නේ නැහැ. අනික් එක තමයි මම කරන්නේ බිස්නස් ටු බිස්නස් සපෝට්. ඒ කියන්නේ කන්සල්ටේෂන් දෙන එක. එතකොට බිස්නස් එකක් අලුතෙන් ස්ටාර්ට් කරන කෙනෙක්ට එයාව ගයිඩ් කරනවා, මෙන්ටර් කරනවා, එයාගේ බිස්නස් ජර්නි එක සක්සස්ෆුල් කරන්න සපෝට් කරනවා. ඉතින් කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව බිස්නස් එක ස්ටාර්ට් කරපු මම මාස 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත පුළුවන් වෙනවා මට ජොබ් එකේ මන්ත්ලි ඉන්කම් එකට වැඩිය මන්ත්ලි ඉන්කම් එකක් බිස්නස් එකෙන් earn කරන්න. ඉතින් ඒ වගේම තමයි ජුලයි වල 2025 ජුලයි බිස්නස් එක ස්ටාර්ට් කරලා හරියටම 9 months 5 එකේ ඉන්කම් එකක් එක ටැක්ස් එක ක්ලේම් කරනවා. ඉතින් ඇනුවලි ගත්තොත් ඇනුවලි 5 ෆිගර් ඉන්කම් එකක් බිස්නස් එකෙන් earn කරලා තියෙනවා. හැබැයි මේ බිස්නස් එකේ තියෙන පොටෙන්ෂල් එක අනුව ඔයාලට ඩෙෆිනිට්ලි ඔයාගේ කමිට්මන්ට් ඇන්ඩ් කන්සිස්ටන්සි එකත් එක්ක ඔයාලට ඇනුවලි 6 ෆිගර් ඉන්කම් එකක් උනත් earn කරන පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් මේ හැමදේම පටන් ගන්න කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව. හැබැයි බිස්නස් මෙන්ටර් ඇන්ඩ් කෝච් හැටියට ඔයාව සක්සස්ෆුල් කරන ගයිඩ් කරන ඒ දේවල් වෙනවා. ඉතින් ඩෙෆිනිට්ලි කල්පනා කරලා බලන්න. රියල් බිස්නස් ඔපචුනිටි එකක්. ඔයාගේ රිසර්ච් එක ඔයාම ඩෙෆිනිට්ලි කරන්න ඕනේ. මම බිස්නස් එක ස්ටාර්ට් කරන්න කලින් මේ බිස්නස් එක පිරමිඩ් ටයිප් බිස්නස් එකක්ද කියන එක රිසර්ච් කරලා හොයලා බැලුවා. මට ඩාටා හම්බෙච්ච හින්දා මම බිස්නස් එක ස්ටාර්ට් කරා. ඔයාගේ රිසර්ච් කරන්න අපි කතා කරමු. Thank you so much.